හෙලෝ ගයිස් කොහොමද ඔයාලට කට්ටිය සැපෙන් සනීපෙන් ඉන්න ඇති කියලා හිතනවා. ඔන්න අද අලුත් වීඩියෝ එකක් අරගෙන යන්නේ ගයිස්. අද මම හදන්න යන්නේ මේ සැනිටයිසර්ස් ගන්න එකක්. මේ ගන්න දැන් ගොඩක් කට්ටිය පාවිච්චි කරනවා සත්තු එලවන්න එහෙම. අනිවාර්යෙන් මාත්‍යක් හදලා බැලුවා. හොඳයි. මම ගයිස් අනිවාර්යෙන් කියන්න ඕනේ මම මේක මේ පොඩියට හදාගත්තේ. අනිවාර්යෙන් මේක ලොකුවට හදාගත්තොත් හොඳ පවර් එකක් ගන්න පුළුවන්. බලමු අපි වීඩියෝ එකෙන් මේක හදන්නේ කොහොමද කියලා. අනිවාර්යෙන් වීඩියෝ එක හොඳ නම් ලයික් එකක් දාලා සබ්ස්ක්‍රයිබ් කරලා යන්න channel එක. එහෙනම් අපි ගිහිල්ලා බලමු. ගයිස් මම මේකට පාවිච්චි කරන්නේ සම්පූර්ණයෙන්ම PVC බට. ඔයාලත් හොඳ බට ටිකක් ගන්න. මේ ජෙනුයින් බට. මම නම් කිසි දෙයක් කඩෙන් ගත්තේ නැහැ. මම ගෙදර තිබිච්ච වගේ මේ හදන්නේ. ඔයාලට පුළුවන් ගයිස් අනිවාර්යෙන් මේක හදනකොට හොඳට ටිකක් ලොකුවට මේ හදාගත්තොත් හොඳ ලොකු පවර් එකක් ගන්න පුළුවන්. අනිවාර්යෙන් try කරලා බලන්න guys. දැන් ගොඩක් කට්ටිය පාවිච්චි කරනවා මේ සැනිටයිසර්ස් ගන්. ඇත්තටම සත්තු වලවන්නේ එහෙම මේක ඇත්තටම මාර වටින ගන්න එකක්. මේක ලොකු වියදමක් යන්නේ මේ අනිවාර්යෙන් ඔයාලා රුපියල් 1000ක් වගේ පොඩි මුදලකින් මේ සුපිරි සාමාන්‍ය හොඳ ප්‍රචාරයක් තියෙන ගන්න එකක් හදාගන්න පුළුවන් guys. විශේෂයෙන්ම මේ අලවන කොටස් හොඳට ගම් ගාලා මේ ටයිට් එකටම අලව ගන්න ඕනේ guys. මේ ඇතුලේ ලොකු ප්‍රෙෂරයක් තියෙන හින්දා මේ ගැලවෙන්න පුළුවන්. නැත්නම් අපේ අතට මේ හානි වෙන්න පුළුවන්. අනිවාර්යෙන් හොඳට අලව ගන්න ඕනේ. ගයිස් සැනිටයිසර්ස් ගන්න එකේ මේ අලව ගන්න ටික අලවගෙන ඉවරයි. මෙහෙම තමයි මම අලව ගත්තාට පස්සේ තියෙන්නේ. ගයිස් මේ තියෙන්නේ පරණ ලයිටරයක්. පරණ ලයිටරයක් නම් ඔයාලට ඕන තැනකින් හොයාගන්න පුළුවන්. මේ ගලවලා ගයිස් මෙන්න මේ කළු පාට කෑල්ල ගිනිගල කියන එක අපි මේක තමයි මේ අපි ස්පාක් වෙන්න හදාගන්නේ. ගයිස් මම මේක මෙතන ලොකු සිදුරක් විඳගෙන තියෙනවා සැනිටයිසර්ස් ගහගන්න. හායි මෙතන මම පොඩි සිදුරු දෙකක් විදගෙන තියෙනවා. මේ බෝල්ට් යන දෙක හයි කරගන්න. මේ දෙක මෙහෙම හයි කරගෙන මේ දෙක ගෑවෙන්නේ නැති වෙන්න අපි හයි කරගන්න ඕනේ. ඊට පස්සේ අර ඉස්සරලා ගත්ත ලයිටරේ කොටස තියෙනවනේ. ලයිටරේ කොටස ගයිස් මම වයර් එකට මෙතන එන වයර් එකෙන් එක වයර් එකක් කරන් තියෙනවා. මෙතන මේ ඉරු පාට කෑල්ලට අනිත් වයර් එක අරගෙන තමයි සෙට් කරගෙන තියෙන්නේ. වයර් දෙක ගයිස් මේ දෙකේ ගැට ගහ ගන්න ඕනේ. අපි ඊට පස්සේ මේක අපිට පහළ තැනකින් මේ ටික් කරගන්න හදා ගන්න ඕනේ ගයිස්. වයර් දෙක බඳපු කෑල්ලට අපි මේ සෙට් කරගන්නවා වයර් දෙක. මෙන්න මේ සෙට් කරගෙන තියෙන්නේ මෙන්න මේ විදිහට. ගයිස් මම මෙතන මේ අල්ලගෙන කෑල්ලත් මෙතන මේ වහගන්නවා. ඔයාලට පුළුවන් නම් මේ බට කෑල්ලක්ම දාලා වහගන්න. මම මෙතන මේ පොඩි කප් කෑල්ලක් දාගෙන තමයි වහගන්නේ. පොඩි කුප්පියක් දාගෙන තමයි වහගන්නේ. ඔයාලට පුළුවන් නම් මෙතනට හොඳ බට කෑල්ලක් දාගෙන වහගන්න පුළුවන්. මෙන්න මේ සිදුරට මම මෙන්න ඇනේ හයි කරගන්නවා.
මෙතනින් තමයි සන්රයිටර්ස් ගහලා එනේ වහලා අපි සීල් කරගන්නේ. කුප්පියක් තියෙන්නේ ඒක මම මෙතනට සීල් එක ගහගන්නවා. ඔයාලට පුළුවන් නම් මෙතනට මම මේ පරණ බට වලින් හදපු හින්දා මම මෙහෙම හැදුවේ. ඔයාලටත් හොඳ බටර් එකක් අරගෙන මේ ලස්සනට මේක හදාගන්න පුළුවන්. වීඩියෝ එක හොඳයි නම් අනිවාර්යෙන් ලයික් කරලා සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. මේ වගේ වීඩියෝ අනිවාර්යෙන් හැමදාම බලන්න පුළුවන් guys. එහෙනම් අදට ගිහින් එන්න. ජය වේවා.